නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව ලොකු සැකයක් මේ රටේ ජනතාවට මතුවලා තිබ්බා. පෞගිය කාල වකවානුවේදී නොයෙක් නඩු ඉල්ලාස් කරගත්තට ඒ ඉල්ලාස් කරගත් නඩු වලින් විශාල ප්‍රමාණයක් යලි අධිකරණයට පත් කරේ නැහැ. මං හිතන්නේ තමුන්නාන්සලා ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. දැන් පෞගිය කාල සීමාවේදී පෞගිය ආණ්ඩුවේදී නොයෙක් ආකාරයේ අල්ලස් චෝදනාවලට ඒ වගේම නීති විරෝධී ක්‍රියාමාර්ගවලට නීතිපතිවරයා විසින්ම දාපු නඩු වෙන කවුරුත් නෙමෙයි නීතිපතිවරයා විසින්ම දාපු නඩු ඉල්ලාස් කරගෙන තියෙනවා විවිධ හේතුන් මත විවිධ ටෙක්නිකල් කාරණාවල් මත ඒ ටෙක්නිකල් රීසන්ස් මත අයින් කරගත්තට පස්සේ ආපහු ඒක දාන්න කටයුතු කරලා නැහැ නඩු දාන්න කටයුතු කරලා නැහැ එම නිසා ඒ කාලේ ඒක හින්දා දැන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා ඒවා නැවත ක්‍රියාත්මක කරන්න ඒ යම් බලපෑමක් සිදු වෙලා තියෙනවා නම් දැන් ඒක නැති වෙන්න ඕනේ එහෙනම් ඒක නැත්නම් ඒවා දාන්න ආපහු ඒවා දාලා මේ දූෂණය අවම කරගන්න අවශ්‍ය උපරිම කටයුත්ත තමුන්නාන්සලා සිදු කරනවා කියලා අපි උනන්දුවෙන් අපි බලාගෙන ඉන්නවා. දැන් පෞගිය රාජපක්ෂ කාලේ වකවානුවේදී තමුන්නාන්සලා දැන් මට කතා කරන්න කලින් කතා කරපු മന്ത്രിවරයාත් කිව්වා නොඑක් සංවර්ධන කටයුතු පිළිබඳව. එතකොට හම්බන්තොට වරාය වෙන්න පුළුවන් හම්බන්තොට ගුවන්තොටුපොළ වෙන්න පුළුවන් අධිවේගී මාර්ග වෙන්න පුළුවන් මේ පිළිබඳව ගොඩක් දූෂණ තියෙනවා කියන එක ඒ දවස්වල ඉඳන් කතා කරා. එහෙනම් දැන් ඔබට අවස්ථාව තියෙනවා මේ දූෂණය පිළිබඳව හොයන්න. ඒ දූෂණය පිළිබඳව හොයලා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුත් දන්නවා මල්වාන පිළිබඳව. මල්වාන ඒ ගොඩනැගිල්ල ඒ ඉඩම අපි කවුරුත් දන්නවා මේ පෞගිය කාලේ වෙච්ච දේවල් පිළිබඳව. ඒ පිළිබඳව තමුන්නාන්සලා දැන් ඉතා ඕනෑකමින් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න.